මේක අපි දැන් කියන්නේ I am gonna eat කියලාද I am gonna eat කියලාද I am gonna eat කියලාද? දැන් පේන විදිහට නම් නේ නිකන් මොකද්ද මේකේ දැන් තේරුම මොකක් වෙන්නේ නැද්ද? මම ගොනා. හා එහෙමද කියන්නේ මම ගොනා කියලාද මේ කියන්නේ? ගොන්න වගේත් පේනවා. නේ ගොනා මොකක්ද මේ හරි විදිය. මේක කියන හරිම විදිය තමයි ගොන. right ගොන. දැන් අදින්නේ නැතුව නිකන් සින්දු කියනවා වගේ කියන්නේ නැතුව නිකන් ගොන. සරලව ගොන. දැන් මෙතනදී මම කියනවා I am gonna eat. right. දැන් ඕකේ තේරුම තමයි අපි දැනගන්න ඕනේ. ඕගොල්ලෝ මේ ඉංග්‍රීසි මූවිස් අරවා මේවා බලනවා නම් පිටරට කට්ටිය. මේක නිර්මාතෘවරු සුද්දෝ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔන්න ඕක කියනවා I am gonna blah 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 මොනවා හරි ඊට පස්සේ කියනවා I am gonna කියන කෑල්ල කියනවා නිතරම. right. දන්න කට්ටිය ඉන්න පුළුවන් ගොඩ දෙනෙක් දන්නව ඇති. නමුත් නොදන්න කිහිප දෙනෙක් ඉන්නත් පුළුවන්. හරි. මම මේ මාතෘකාව පොඩ්ඩකට පැත්තකින් තියලා මම යනවා මෙන්න මෙහෙම දෙයකට. මම දැන් සිංහලෙන් ලියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. right. මම කන්නයි යන්නේ. ගුටි නෙමෙයි. ඒ කියන්නේ මොනවා හරි කෑමක්. right. මෙහෙම ඕගොල්ලෝ කියනවනේ මම කන්නයි යන්නේ. right. තව එකක්. මම නිදිය ගන්නයි යන්නේ. මම නිදිය ගන්නයි යන්නේ. මේ වාක්‍ය දෙකෙන්ම කියන්නේ මොකක්ද? එදිනදා ජීවිතේදී මේ වගේ වාක්‍ය ගොඩක් වෙලාවට කියනවා මම නිදිය ගන්නයි යන්නේ, මම පාඩම් කරන්නයි යන්නේ, මම ලැහැත්ති වෙන්නයි යන්නේ. මේ හැම වාක්‍යයකම තියෙන පොදු දේ තමයි මෙන්න මේ ඊ කන්නයි එහෙමලාකට මේ නිදිය ගන්නයි යන්නේ. අනේ කියන්නේ තව සුළු මොහොතකින් මේ දේ කරන්නයි යන්නේ. ඉදිරි අනාගතයේදී තව ස්වල්ප වේලාවකින් මේ දේ කරන්නයි යන්නේ. ඉතින් අපේ ජීවිතේ වැඩිපුරම අපි කියන්නේ ඔන්න ඔය වගේ දේවල්. මම මෙන්න මේ දේ කරන්නයි යන්නේ, අරයා මෙන්න මේ දේ කරන්නයි යන්නේ නේ. රයිට් ඔන්න ඔය වගේ දේවල් අපි එදිනදා ජීවිතේ කියලා. දැන් අපි බලමු කොහොමද මෙන්න මේක ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. රයිට් මේක අපි ඉගෙනගෙන තියෙන දෙයක්. දැන් මෙතන ඉන්නේ විදිහට ගත්තොත් අපි මුලින්ම කියනවා මම I am going to. right. I am going to. ඊට පස්සේ අදාළ ක්‍රියාපදයේ මූලික ස්වරූපය ක්‍රියාපදේ. දැන් මෙතන කනවා කියන එකනේ ක්‍රියාපදේ. එහෙනම් I am going to eat. අන්න. මෙන්න සම්පූර්ණ වාක්‍යය. මම කන්නයි යන්නේ. දැන් මම නිදිය ගන්න නම් යන්නේ. I am going to sleep. I am going to sleep. මම නිදිය ගන්නයි යන්නේ. තව කියන්න පුළුවන් I am going to do homework. මම ගෙදර වැඩ කරන්නයි යන්නේ. I am going to cook. මම උයන්නයි යන්නේ. මෙන්න මේ කරන්නයි යන්නේ කියන එක කියන්නේ මෙන්න මේ රටාවේ. දැන් අපි මේක දන්නවා මේ going to කියන pattern එක. හරි සරල දෙයක්. දැන් අපි කිව්වොත් ඇය උයන්නයි යන්නේ කියලා. ඇය නම් sheet එක්ක මොකක්ද දෙන්නේ? am ඉන්නේ නැහැනේ sheet එක්ක ඉන්නේ is. She is going to මේවා ඉක්මනට කියලා දෙනවා she is going to cook. මේක කලින් වතාවක අපි ඉගෙනගෙන තියෙන දෙයක්. නැවත මතක් කරනවා. කරන්නයි යන්නේ. right. දැන් ඔය රටාව දන්නවා. මොකක්ද මේ ගොන කතාව? ළමයි මේ කරලා තියෙන්නේ මෙන්න මේ going to කියලා මේ දිගට තියෙන එක කෙටි කරලා තියෙන්නේ. I am going to eat කියන එක තමයි මේ I am gonna eat කියලා කියන්නේ. right. පැහැදිලිද? ඒක ලේසියින එක අතකට බලන්නකෝ. දිග අඩුයි. වාක්‍ය කෙටි. සහ මම දකින දෙයක් තියෙනවා උතන. දැන් බලන්න මේක කියවන් යනකොට I am going to eat. to කියන තැනදී මට දැනෙන දේ පොඩි බ්‍රේක් පාරක් ගහන්න වෙනවා අපිට. I am going to sleep. ලස්සනට ඇවිල්ලා එතනදී චූටි බ්‍රේක් පාරක් ගහලා කියන්න වෙනවා. I am going to cook. හැබැයි මෙතනදී I am gonna eat. I am gonna sleep. බ්‍රේක් නෑ. කෙලින්ම ගියා. කිසිම බ්‍රේක් එකක් නෑ. නතර වෙන්නේ නෑ. එතන කතා කිරීමේ පොඩි පහසුවකුත් තියෙනවා. හැම කෙටි කර ගැනීම. සහ ඉතින් ඉක්මනට කියන්න පුළුවන් මෙච්චර දේවල් නෑ. right. ඕගොල්ලෝ papers වල ලියනකොට අර ග්‍රැමර් පැත්ත අර ලිඛිත භාෂාවෙන් ලියනකොට මේ ක්‍රමේ ලියන්න කතා කරන වෙලාවට මේක බය නැතුව පාවිච්චි කරන්න මේක කියන එක ගැන සැලකිලිමත් වෙන්න ගොනා right ගොන්න එහෙම කියන්නේ නැතුව ගොන කියලා කියන්න. ඔයාලා ගොඩක් වීඩියෝස් අරවා මේව බලනකොට ඔයාලට හම්බෙන දෙයක් right. දැන් අපි තව උදාහරණයක් දැම්මොත් දැන් she is going to cook. ඇය උයන්නයි යන්නේ. මේක මේ ක්‍රමයට කිව්වොත් අපිට කියන්න පුළුවන් she is gonna cook. She is gonna cook. right. මේක මේ is එක තව කෙටි